පුළුවන්. ඇත්තටම පුළුවන්. මුලින්ම කරන්න ඕනේ සයන්ස් වල තියෙන, ඒ කියන්නේ විද්‍යාවේ තියෙන කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයොලොජි කියලා මේවා කැටගරයිස් කරගන්න. ඒ කියන්නේ අපි දන්නවා 10 වසර පළවෙනි පාඩම ඇවිල්ලා ජීව විද්‍යාව. ඊට පස්සේ දෙවෙනි පාඩම සෙට් වෙන්නේ භෞතික විද්‍යාව. ඕක දැන් ඔය තියෙන පිළිවෙලට කරන්න යන්න එපා. නිකන් හිතන්න ටියුෂන් ක්ලාස් එකකට ගියේ නැහැ. සමහරලාට ගියා පිස්සු කෙලියා. ඉස්කෝලේ තර ලොකු දෙයක් කරගන්න බැරි වුණා කියලා මේ මාස 4 වා කරන්න ඕනේ මෙන්න මේ දේ. වා මුලින්ම රසායන විද්‍යාව සෙට් එක ගන්න. රසායන විද්‍යාව සෙට් එක අරගෙන මුලින්ම උත්සාහ කරන්න පදාර්ථයේ ව්‍යුහයේ පාඩම. ඒ කියන්නේ සමහරලාට ඔයාට ඒක කවර් කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. YouTube එකේ සර්ච් කරන්න පුළුවන්. ඔයාට දන්න අයියා කෙනෙක් ඉන්නවා නම් අහන්න පුළුවන්. නැත්නම් පර්සනලි ගුරුවරයෙක් ගෙදරට ගෙන්න ගන්නවා නම් එයාව ඒ පිළිවෙලට ෆලෝ කරන්න හදා ගන්න පුළුවන්. ඒවා මුලින්ම කරන්න ඕනේ. රසායන විද්‍යාවේ පළවෙනි පාඩම පොඩ්ඩක් කවර් කරගන්න, ඊට පස්සේ දෙවෙනි පාඩම කවර් කරගන්න, ඊට පස්සේ තුන්වෙනි පාඩම කවර් කරගන්න. ගොඩක් වෙලාවට 10 වසර 11 වසර දෙකම රසායන විද්‍යාව පාඩම් ඔයගොල්ලන්ට සෙට් වෙයි 7ක් 8ක් විතර. අනේ රසායන විද්‍යාව පාඩම් ටික ඔක්කොම ඉවර කරගෙන ඉවර වෙලා ඊට පස්සේ භෞතික විද්‍යාව හරි ජීව විද්‍යාවට හරි යන්න. රයිට්, අන්නේ වගේ ඔයා පිළිවෙලක් තියාගන්න. අන්නේ පිළිවෙලට අනුව සබ්ජෙක්ට් එක ගොඩ දා ගන්න බලන්න ලේසි.